විචා ඔයාලා හැමෝම ඉතාමත් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ විටමින් E සහ අනිත් ingredient එක තමයි aloe vera gel. aloe vera gel ඔයාලා දන්නවා අපේ skin එකට ගොඩාක් E සහ aloe vera වලින් අපිට අපේ skin එකට හම්බෙන benefit ටික මුලින්ම මම මේ දෙක පාවිච්චි කරලා ඔයාලට night cream එකක් එහෙම නැත්නම් day cream එකක් ඒ දෙකටම පාවිච්චි කරන්න පුළුවන් cream එකක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඔයාලට මේක hand එකට සහ face එකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ingredient දෙකෙන් තමයි අපි මේ cream එක හදන්නේ. කරමු. vitamin E වලින් අපිට super moisturizing ක්‍රමයක් ලැබෙනවා vitamin E වලින්. ඔයාලා දන්නවා අපේ skin එක හොඳටම තෙතමනයක් හම්බෙනවා vitamin E එකක්. ඔයාලා දන්නවා vitamin E capsule එකක් අපි night එකට පාවිච්චි කරොත් vitamin E capsule එකක් විතරක්. ඉතින් ඒකෙදි ගොඩක් අපේ skin එක soft වෙලා moisturizing ගතිය වැඩි වෙලා හොඳට skin එක light වෙලා ඊට අමතරව skin එකේ ලස්සන look එකක් එනවා one night vitamin E එකක් පාවිච්චි කරොත්. ඔයාලා පාවිච්චි කරලා බලන්න one night එකට. ඉතින් super moisturizing ගතියක් මේ vitamin E නිසා අපට benefit එකක් විදියට අපේ skin එකට vitamin E නිසා UV protection එකක් විදියට මේ අපිට vitamin E එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක ගොඩාක් හොඳයි skin එකට. ඔයාලා දන්නවා UV protection වීමක් වෙනවා කියන්නේ අපේ ප්‍රත්‍ය ගොඩාක්ම අපි හැම වෙලේම ගොඩක් වෙලාවට අවුවට නිරාවරණය වීමක් වෙනවා අපේ ස්කින් එක. ඉතින් මේක ගොඩක් හොඳයි vitamin E එක. ඔයාලා මේක ඕනම ක්‍රීම් එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි vitamin E කියන එක. ඊට අමතරව strong skin barriers එකක් විදිහට මේක අපිට vitamin E එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ ස්කින් එකට. strong skin barriers එකක් විදිහට හිතන්නකෝ අපේ skin එකේ ගොඩාක් damage වෙලා තියෙනවා නම් ඊට අමතරව අපේ scar වගේ දේවල් තියෙනවා නම් ඉතින් මේක ගොඩාක් හොඳයි strong barriers එකක් විදිහට අපේ vitamin E කාලයක් පාවිච්චි කරොත් අපේ skin එකේ තියෙන strong ගතිය අපිට වැඩි කර ගැනීමක් කරගන්න පුළුවන්. ඊට අමතරව treat කරන්න පුළුවන් high pigmentation. ඔයාලා දන්නවා treat එකක් විදිහට අපේ skin එකේ high pigmentation එනවා ගොඩක් වෙලාවට UV එකත් එක්ක sun ray එකත් එක්ක මේ high pigmentation අපේ skin එකට ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති. මෙන්න මේ දෙපැත්තේ ගොඩක් වෙලාවට ගොඩක් අයගේ high pigmentation ගතියක් තියෙනවා. ඊට අමතරව eye වටේ eye area එකේ තියෙනවා. ඊට අමතරව lips area එකේ තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වාට මේක vitamin E පාවිච්චි කරොත් අඩු කර ගැනීමක් කාලයක් පාවිච්චි කරොත් ඔයාලට මේක ගොඩක් දුරට අවම කර ගැනීමක් කරගන්න පුළුවන්. ඔයාලගේ ස්කින් එක හොඳට ස්කින් එක ඔයාලගේ මේන්ටේන් කර ගැනීමක් කරගන්න පුළුවන්. aloe vera benefit ගැන කතා කරද්දී ඔයාලා දන්නවා මේකේ cooling effect එකක් තියෙනවා. මේකේ ගොඩක් වෙලාවට අපි aloe vera අපේ මූණට පාවිච්චි කරොත් natural එක සහ අපිට 100% තියෙන ප්‍රොඩක්ට් තියෙනවා aloe vera gel එක ගන්න පුළුවන් අපිට. ඒ වගේ Roshan brand එකකින් තියෙනවා. ඊට අමතරව Forever වගේ brand වලින් තියෙනවා. ගොඩක් brand වලින් මේ aloe vera 99% එක ගන්න පුළුවන්. ඊට අමතරව අපිට සාමාන්‍ය aloe leaf එකක් අරගෙන මේවා කරත් මේකේ cooling effect එකක් තියෙනවා. ඉතින් ඒක තමයි මුලින්ම මේ aloe vera ගැන කතා කරද්දී ඔයාලට කතා කරන්න පුළුවන්. cooling සහ soothing effect එකක් තියෙනවා මේකේ. ඉතින් ඒක ගොඩාක් හොඳයි skin එකට මේ වගේ දවස් වලට ගොඩක් හොඳයි ඔයාලා aloe vera වගේ gel එකක් මූණට use කරන. අනිත් benefit එකක් විදිහට මේකේ super moisturizing ගතියක් තියෙනවා. ඒ වගේම hydrate ගතියක් තියෙනවා. ඒ කියන්නේ අපේ skin එක හොඳ තෙතමනය පවත්වා ගැනීමක් කරගන්න පුළුවන් මේ aloe vera gel එක පාවිච්චි කරොත්. ඉතින් මේ දෙකම මේකේ තියෙන නිසා ගොඩාක් හොඳයි අපේ skin එකට aloe vera gel පාවිච්චි කරන එක. reduce කරනවා අපේ stretch mark. ඔයාලා දන්නවා stretch mark තියෙනවා ගොඩක් වෙලාවට අපේ සමහරක් වෙලාවට stretch mark ඔයාලා දැකලා තියෙනවා මූණෙත් stretch mark තියෙනවා චූටි විදිහට stretch mark තියෙනවා. ඊට අමතරව pimples mark තියෙනවා. ඒ වගේ marks දේවල් නැති කරගන්න පුළුවන් මේ aloe vera වගේ gel එකක් පාවිච්චි කරොත් දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න ඕනේ. එතකොට තමයි මේ ඔයාලට මේ benefit ටික
ලබා ගන්න පුළුවන් වෙන්නේ. මොකද එකපාරටම මේක ගෑවා කියලා ඔයාලට ලැබෙන්නේ නැහැ ඇලෝවෙරා ජෙල්. ඉතින් කාලයක් පාවිච්චි කරොත් ඔයාලගේ ස්කින් එක හරි හොඳ මේන්ටේන් එකක් කරගන්න පුළුවන් ඔයාලගේ. ඔයාලා දන්නොත් සමහරක් ඉචිනස් ගතියක් තියෙනවා මූණේ. ඉතින් ඒ වගේ කහන වගේ ස්කින් එකක් තියෙනවනම් මේ ඇලෝවෙරා ජෙල් ගොඩාක් හොඳයි ස්කින් එකට පාවිච්චි කරන්න. සමහරක් කට්ටියගේ මූණවල් කහනවා එහෙම තියෙනවා සමහරක් අයට. ඉතින් ඒ වගේ දේවල් තියෙන කෙනෙකුට ගොඩාක් හොඳයි මේ ඇලෝවෙරා ජෙල් එක වගේ දෙයක් පාවිච්චි කරොත්. ඒජින් ස්ලෝ ඩවුන් ඒජින් ඔයාලා දන්නවා. ඔයාලගේ ඒජින් එක ස්ලෝ ඩවුන් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය කැමති වෙයි මේකට ස්ලෝ ඩවුන් ඒජින් කියද්දි. ඉතින් ඔයාලගේ ස්කින් එක වයසට යෑම අඩු කර ගැනීමක් සහ යම් තාක් දුරට අඩු කර ගැනීමක් ස්ලෝ කර ගැනීමක් කරගන්න පුළුවන් ඔයාලගේ ස්කින් එක. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් හිතන්න සමහර කටට 20 වුණොත් එයාලගේ ස්කින් 20 හරි 30 වුණොත් 30 එක්කෙනෙක්ගේ 20 සහ සමාන ස්කින් එකක් ඔයාලට තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ වගේ ඇලෝවෙරා වගේ ජෙල් එකක් පාවිච්චි කරොත්. ඉතින් මේ වගේ බෙනිෆිට් තමයි ඔයාලට මේ විටමින් E එක සහ ඇලෝවෙරා ගැන කතා කරද්දී ඔයාලට කියන්න තියෙන්නේ. මම ඔයාලට කියලා දෙනවා මේක කොහොමද බං හරියටම හදන්නේ මේ ක්‍රීම් එක කියන එක. හදලා ඔයාලට තියාගන්න පුළුවන්. තියාගෙන මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මම ගොඩක් මේක රෙකමන්ඩ් කරන්නේ නයිට් එක පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි. මොකද නයිට් එකේදී ඔයාලා හොඳ ෆේස් වොෂ් එකකින් ඔයාලට හරියන ඔයාලගේ ස්කින් එක ටයිප් එක අනුව හරියන ෆේස් වොෂ් එකකින් ඔයාලගේ ස්කින් එක ක්ලියර් කරගෙන මේක නයිට් එකට පාවිච්චි කරන්න මේ ක්‍රීම් එක ඇලෝවෙරා සහ විටමින් E තමයි මම මේකට ඇතුළත් කරන්නේ. මොකද ගොඩාක් හොඳයි ස්කින් එකට මේ දෙක. මම ඔයාලට බෙනිෆිට් ගැන කතා කරද්දී කිව්වා කොච්චර බෙනිෆිට් තියෙනවද කියලා. ඉතින් මේක හොඳටම ස්කින් එක ලස්සනට තියාගන්න පුළුවන් දෙයක් තමයි. ඉතින් විටමින් E එක සහ ඇලෝවෙරා ජෙල්. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඇලෝවෙරා ජෙල්. ඇලෝවෙරා ජෙල් එකෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයක් මම දාගන්නවා. මෙන්න මේ විදිහට විටමින් E ටික ඔක්කොම දාගන්න. දැන් ඔයාලට පේනවා විටමින් E 4 මම දාගත්තා. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න. මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේකේ පේනවද? මෙන්න මේ විදිහට තමයි එන්නේ ඔයාලට. කලර් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. දැන් ඔයාලට මේක කන්ටේනර් එකකට දාගන්න පුළුවන්. ඉතාමත් දැන් ඔයාලට පේනවා මෙන්න මේ වගේ කන්ටේනර් එකක දාගන්නයි තියෙන්නේ ඔයාලට. මම ඔයාලට පෙන්නනවා කොහොමද ක්‍රීම් එක ගහද්දි කියලා. දැන් ඔයාලා දැක්ක කොහොමද මගේ ක්‍රීම් එක හැදුවේ කියලා. ඒකට ඉන්ග්‍රීඩියන්ට් දෙකයි දැම්මේ. ඒක තමයි විටමින් E සහ ඇලෝවෙරා ජෙල්. ඇලෝවෙරා ජෙල් එක මම මෙන්න මේ ඇලෝවෙරා ජෙල් එක තමයි පාවිච්චි කරේ. විටමින් E කැප්සූල් එක මෙන්න මේ E කැප්සූල් එක තමයි පාවිච්චි කරේ. ඉතින් මේ දෙක පාවිච්චි කරලා තමයි මේක ක්‍රීම් එකක් විදියට මේ විදියට හදාගෙන තියෙන්නේ. ඔයාලා දැක්කා. ඉතින් මේක ඇබ්සෝබ් වෙනවා. තාම කූලින් ඉෆෙක්ට් එකක් තියෙනවා මේ ක්‍රීම් එකේ. විටමින් E තියෙන නිසා ඔයාලගේ ස්කින් එකේ ගොඩාක් සුපර් මොයිස්චරයිසිං ගතියක් ඒ වගේම හොඳ බැරියර්ස් එකක් විදියට ඔයාලගේ ස්කින් එක තියාගන්න පුළුවන්. වෙනින් ඒ වගේ ආරක්ෂා වෙන්න ඉරිටේටිං ගතිය නැති වෙනවා. ඉතින් මේ දවස්වලට ගොඩාක් හොඳයි කූලින් ඉෆෙක්ට් එකක් තියෙන නිසා. ඉතින් ඔයාලා මේක නයිට් එකට පාවිච්චි කරන්න ඔයාලා පාවිච්චි කරන ෆේස් වොෂ් එකත් එක්ක ඔයාලගේ ස්කින් ටයිප් එකට හරියන ෆේස් වොෂ් එකත් එක්ක ඔයාලා හොඳට ඔයාලගේ මූණ ක්ලියර් කරගෙන විටමින් E එක මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. විටමින් E ක්‍රීම් එක ඔයාලට පේනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ
අතට ගත්තාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක අපිට මෙන්න මේ ආකාරයට ගා ගන්න පුළුවන්. වීමක් වෙනවා ඉක්මනටම. ඒ වගේම කූලින් ඉෆෙක්ට් එකක් මේකේ තියෙනවා. කූලින් ගතියක් මූණට දැනෙනවා ඔයාලට ගාද්දි. ඒ වගේම සුපර් මොයිස්චරයිසිං ගතියක් ඔයාලගේ ස්කින් එකේ මේ වගේ ක්‍රීම් එකක් ගාලා ඔයාලට ලස්සන මොයිස්චරයිසර් මේකේ ෂයින් ලුක් එකක් එනවා. ඇලෝවෙරා ජෙල් පාවිච්චි කරද්දී විටමින් E එකත් එක්ක ෂයිනි ලුක් එකක් එනවා. ඉතින් මේ ටික ඔයාලට ලබා ගන්න පුළුවන් මේ විටමින් E සහ ඇලෝ ජෙල් ක්‍රීම් එක පාවිච්චි කරොත් ඔයාලට මේක හදාගන්න පුළුවන්. ලේසි ඉන්ග්‍රීඩියන්ට් දෙක විතරයි දාන්න. ඉතින් ඔයාලා මේක හදාගෙන පාවිච්චි කරන්න ගොඩාක් හොඳයි. ඔයාගේ අතට පාවිච්චි කරන්න, ඒ වගේම ඔයාලගේ මූණට පාවිච්චි කරන්න මේ ක්‍රීම් එක. ඔයාලට ඇස් වටේ උනත් මේ ක්‍රීම් එක ගාන්න පුළුවන්. මොකද මේක හදලා තියෙන්නේ ගොඩක් හොඳ ඉන්ග්‍රීඩියන්ට් දෙකත් එක්ක හින්දා විටමින් E කියන්නේ ගොඩක් හොඳයි. ඇස් වටේ කළු වෙලා වගේ තියෙන අයට ගොඩක් හොඳයි. ඉතින් ඒ නිසා මේ ක්‍රීම් එක හදලා පාවිච්චි කරන්න. එතකොට ඔයාලට හොඳ ප්‍රතිඵල මේකෙන් ලබා ගන්න පුළුවන්. මගේ channel එකත් subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවොත් එක්කත් share කරගන්න. එහෙනම් බොහොම ස්තුතියි මගේ channel එක ඔයාලා බලනවට. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම ඔයාලට reply කරනවා. ඊට අමතරව එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. සතුටින් ඉන්න, hina වෙලා ඉන්න හැමෝටම ආදරේ.